අයිබෝන් වල හැම කෙනෙක්ටම ඉතින් මේ දැනුවත් කිරීම බෝරින් නැති BS පන්තියේ ජූනි මාසෙට අදාළ කොහොමද වැඩපිළිවෙල වෙන්නේ කියන එක. 2027 දරුවන්ගේ අපේ පන්තියේ 7 වෙනි පාඩම මුදල් සහ මූල්‍ය ආයතන කොටස පාඩම සම්පූර්ණයෙන්ම ජූනි මාසෙදී අපි ආවරණය කරනවා. ඒත් එක්කම මාසික පරීක්ෂණවල 5 සහ 6 ප්‍රශ්න පත්‍ර 2027 දරුවන්ට බෝරින් නැති BS පන්තියේදී සාකච්ඡා වෙනවා ජූනි මාසයේදී. ඒත් එක්කම 2026 දරුවන්ට මේ මාසයේ තියරි පාඩම් වල 17 තොරතුරු පද්ධති ටියුට් එක සම්පූර්ණයෙන් අවසන් වෙනවා. ඒත් එක්කම රිවිෂන් වල අපි ඒක මතක ආවර්ජන වැඩසටහනක් විදිහට යන්නේ රිවිෂන් පන්තිය. ඉතින් ඒකේ 12 වෙනි පාඩම කළමනාකරණය හැඳින්වීම 13 වෙනි පාඩම මෙහිම කළමනාකරණය ඔයාලට ජූනි මාසයේදී ආවරණය වෙනවා. ඉතින් තව හරියටම සති 8කින් ඒ කියන්නේ මාස 2කින් විභාගයට යන දරුවන්ට විශාල ප්‍රශ්න පත්‍ර සංඛ්‍යාව මේ වෙද්දිත් සාකච්ඡා කරලා තියෙනවා. ඉදිරියට ඊටත් වඩා ප්‍රමාණයක් ඔයාලට සාකච්ඡා වෙයි මේ මාස දෙක තුල. ඉතින් මොකද දැනට අපි දීලා තියෙන මොඩල් පේපර්ස් වල සහ දැන් ඉදිරියට ජූනි මාසයේදී 10 11 12 මොඩල් පේපර්ස් ඔයාලට ලැබෙයි. ඊට අමතරව ඩේලි පේපර්ස් වල 26 ඉඳන් 35ට යනකම් වගේ ඩේලි පේපර්ස් ඔයාලට පන්තියේදී ලැබෙයි. ඒත් එක්කම L12 පේපර් වල ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් නැත්නම් මුල්‍ය කළමනාකරණයට අදාළව පේපර්ස් දෙක ඔයාලට මේ මාසේ ලැබෙනවා. ඒත් එක්කම අපි ප්‍රශ්න පත්‍ර විවිධ විදිහට අපේ ක්ලාස් එක තුලදී වැඩසටහන් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒක ඔයාලා දන්නවා. පාස් පේපර්ස් ප්‍රෝග්‍රෑම් එකක් වෙනම යනවා නේද? ඒකට මේ වැඩපිළිවෙලත් ජූනි මාසයේදී අපි ඒ කරගෙන ආපු විදිහටම ඉදිරියට තවත් අතිසාර්ථක විදිහට සිදු කරගෙන යනවා. ඉතින් ඔයාලට ආරාධනා කරනවා අපේ පන්තිත් එක්ක සම්බන්ධ නොවන දරුවන්ටත් අපේ වැඩපිළිවෙලත් එක්ක සම්බන්ධ වෙන්න ජූනි මාසයේදී ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. ඔයාගේ ඒ සාමාර්ථය නැත්නම් ඒ සිහිනයක් නොවන්නට බෝරින් නැති BS පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ඔයාලගෙන්